පින්කමින් ඒ ලංකවලාන තේරුණා වූ අනන්තෝ පුණ්‍ය ධර්මයන් විද්‍යාගණී අපවත්ී වදාළ පූජනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා සිදු කරලා සතරදේවී ගායකාරකාරී පින්තුන් මනුන්ගේ පරිලෝකීය සියලුම ඥාති එකතින් අනුමෝදන් කරලා තුලවා රත්නානි වාරාමුතුලියට මහාසාමුදුරන් වහන්සේගේ තේරතර මෞතුමිය වාගේ මාර්ගී අපත්‍ය තුළු පෞලි මනුන්ගේ පරිලෝකීය ගුරු ජමාවතියෝ පින් කරලා පින් අනුමෝදන් කරලා සමන්නාම සිරුරගත පින්කම පිළිබඳව මොහොතක් මෙහි කරලා සමුදාතල ආශිර්වාද කරන මේ පින්කමේ කටයුතු දිනාවටපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. සිද්ධිවලදී ජීවන්තාවනාවක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ මේ මොහොතේදී එනමුත් පින්වත් ධර්මනාම බොහෝමත් සන්තෝෂදායී පත් වෙන තෝරි සතුටින් තෝරි වසරකට වරක් විහාරස්ථානයේට ගමක් එකතු වෙලා සිදු කරන මහානීය පින්කම තමයි මේ පරිචිවර පූජා කිරීමේ මහා පින්කම. මේ පින්කම ආරම්භ කරන්නට මූලිකත්වයේ ගත්තේ මුල පුරාණ තේරුණි මේ පසුගිය අතරතුර පතලතර පොරේ ගාවකි. පරිමේරු ගායකාරකාරී පින්තුන් විහාරස්ථානක කඩිනවා මහා සංඝරත්නයේ ආරාධනාවක් සිදු කළා මේ තුන්මාට වර්ෂතා වැඩේ ඉන්නේ. උන්වහන්සේලා මේ විහාරස්ථාන තුන්මාටියක් වැඩෙන්නේ පතුනේ වස්තුල පසලතර පොරේ මහා පවාරණී විලා මේ සීවර මාසයයි ගලාගෙන යන්නේ. ඒ සීවර මාසයක නිමිත ඔබේ පන්සලේ දලස්තර පින්කමක් සිදු කර ගන්නට පරිසම් කළා. ඒ තමයි කඩින මහා පින්කම. බුදුරජාණන් වහන්සේගේ ගාම තුළ පසු කාලීන අටුවාචාර්ය වහන්සේලා මේ මානවයේ පින්කම මතක් කරන දේශනා කරලා තියෙනවා. අදිනත් පරික්කාරං වාසදානං චෝත්තර බුද්ධ ප්‍රමුඛස්ස සංඝස්ස දානං ධම්මස්ස ඒකනං චිත්ත දානං සංඝස්ස පටිමා කරණං විජය කරණං වාච්‍ය කුටිවාය අර්ථ විඥාන උත්තේ කිංකම් මතක් කරනවල සඳහන් වෙනවා. මේ කිංකම් මතේ පළවෙනි කිංකම තමයි අදෝතමේ පන්සලේ සිදු කළේ. ඒකම කඩින මහා කිංකම. දෙවැනි කිංකම තමයි අදපින්කර පූජා කිරීමේ කිංකම. ඒකත් අද සිදු කළා. අතරේ පින්කම තමයි බුද්ධත්වම මහා සංඝරත්නයේ සාංගික වශයෙන් ධර්ම පූජා කිරීම. ඒ පින්කමත් අද ඔබ සිදු කළා. එනම් මේ වඩදේ ගායකාරකාරී පින්තුන් මේ මහා පින්කම් මතින් පින්කම් තුනක් අනුලෝකයේදී සිදු කර ගන්න තියෙනවා මේ විහාරස්ථානයේ. ඒකෝට ඒකේ ලැබෙන ආර්ථික විභාග පිළිබඳව මේ විනාඩි 5කින් කියන්න පුළුවන් කමක් නෑ. ඒකත් එක ගන්න තුන්සිය මුංජිවරවක් ගන්න කිව්වා. එනමුත් ඒක ලාභාවකින් මොකද සූත්‍රයක් මතක් කරනවා නම් ධර්මතර බලාංගලා දුනවා ගිරිරාජ සමන්ගාති සංගේ දේශ දිචීවරං ඒකත් වඩින දානස්ස බලංගාගද තෝරති. ගිරිරාජ කියන්නේ මහා මේරු පර්වතය. මේ මහා මේරු පර්වතයේ කවුරුත් උඩ යන්නේ. මේ මහා මේරු පර්වතයේ කියන විකාරත්වය පිළිබඳව ධර්මතර බලාංගලා කියනවා මේ මහ පොළොවේ උඩට යොදුන් 84,000 මහා පොළොවේ යටේ යොදුන් 84,000 පිළිබඳව සඳහන් වෙනවා. ඒක 1,68,000ක් සම්පූර්ණ උසස් ප්‍රමාණයක් තියෙනවා මහා මේරු පර්වතයේ. එතකොට මේ මහා මේරු පර්වතයගේ උසට මේරුවට පහළ වූ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා එක දැනකට වැඩම කරවාගෙන ඒ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා මහා දහස් පූජා කරලා තුන් සිවුරු පූජා කරන සියලු මහා සංඝරත්නයේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අද කාලයේ කියන තුරු ලෝකෙ ගණන් ගණේයි. එතකොට ලැබෙන ආනන්ද දීමාවුත් නෑ. හැබැයි ආහාරවල සමාන කරනවා මේ අටුවාචාර්ය මහන්සියලා ඒකස්ස වටින දානස්ස බලංගාකරි නොදති. එකම කඩින කිංගවක් සිද්ධ කරලා එයින් ලැබෙන ආනිසංස 16කට බෙදලා එයින් ලැබෙන එකක් අරගෙන 16කට බෙදලා එයින් එකක් අර ගලපන්න ඇතුළත් මේ මහා මේරු පර්වතයේ උසට පූජා කළ සීවරපයින් මහා කිංගකට අටුවාචාර්ය මහන්සියලා විද්‍යා කරනවා සමකරන්න බැරිලු ඒ තරම්මාන සංකේතයක් තියෙනවා කඩින මහා කිංගරේ ආනිසංස කරනවා. ඒ නිසා හැමදාම සතුටේ තෝර ආනන්තර පාපකර්ම පහෙන් තමයි මේක හොල්ලන්න පුළුවන්. හරි? ඒතරම් ආනිසංස ලැබෙන මහා කිංගරේ අර කෙනෙකුට දෙන්න පුළුවන් නංගෝ කීකියා නායකවරු කීකලේම පූජා කළා. පුරෝහිත කවුරුත් දෙන්න පුළුවන් අනේ අපි ඒ වගේ පූජා පූජකලේ නේද කියලා. නමුත් අර වතුරුක තියලා අතට ඒක දේවල් වලට කරලා මුදල් කරලා තියෙනවා.
අදට මේ මොහොතේ වඩා මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉදී පැත්තට දෙකක් හරි මේ පන්සලට ගෙනල්ලා පූජා කරලා කියනවා නම් මේ මොහොතේ ඒ හැමදාමටම කරිනාන් සංස ලැබෙනවා. එනිසා කිසි කෙනෙක් දුක් වෙනවාට වන්නේ නැහැ. ඒ නිසා අදට තේජෝගය හැමදාම මනුස්ස ලෝකේ මනුස්ස සම්පත් දිව්‍ය ලෝක දිව්‍ය සම්පත් පතර බෝධියකින් නිවන් අවබෝධ කරගන්න උපකාර වන මහා පින්කමක් සිදු කළා. කලින් මහා පින්කමේ අටපිරිකර රාශියක් පූජා කළ උපනුපන් සංසාර නිවන් දකින පතර භවගමනේදී අනුන් පෙරදුන් ආභරණවල කිසිම අගයයක් නැති වෙන මහා පින්කමක් බුදුන් දැක නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම සංඝ මහා දානයක් පූජා කළා පින්නත් ඔබ හැමදෙනාම උපනුපන් සතරේ නිවන් දකින තුරු සංසාර ගමනේ ආහාර පානවල කිසිම ඉදිරියක් නොලැබෙන මහා පින්කමක් මේ සියලු පින්කම් ධාමිතාම සතුටින් උත්සාහයෙන් දර්ශනයේ සිදු කරගන්න තියෙනවා. එවනම් කල්පනා කරගන්න ඉස්සරහ කාලේ ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු සකලයේ කායිකාකාරී පින්නතුන් එකපෙලා තුන් මාසයක් පුරාට පන්සලේ බෝධි පූජා එවාගේ ධර්ම දේශනා රූපාගමී කටයුතු මේ තුන් මාස සිදු කළා. ඒ සියලු දේවල්වලට සහ සම්බන්ධ වූ හැමදෙනාම තුන් මාසක් පුරාට ලස්සන චෛත්‍යයක් පුරනගලා අදේ චෛත්‍ය කුප්පරන්දපු දවසයි අද දවස පුරා සිදු කරගත්තා මේ කඩිනමා පින්කමේ අටපිරිකර පූජා කිරීමේ පින්කමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දාන පූජා කිරීමේ අනන්ත පුණ්‍ය ධර්මයන් ඔබ හැමදෙනාට මෙලොව වාසනාවන්ත කරගෙන සසර සුවපත් කරගෙන සුවසේ පාරමී පුරාගෙන